මිනසං ඔහයෝ ගොසයිමස්. බොහෝ දෙනෙක් මේ දවස්වල අහන ප්‍රශ්නයක් තමයි කවද්ද උසස් පෙළ 2027 පුනරීක්ෂණ පන්ති ආරම්භ කරන්න කියලා. 2027 උසස් පෙළ ජපන් භාෂාව පුනරීක්ෂණ පන්ති අපි සැප්තැම්බර් මාසේ පළමු වන සතිය ආරම්භ කරනවා. මේ පුනරීක්ෂණ පන්තිය පැවැත්වෙන්නේ ඔන්ලයින් ක්‍රමයෙන් පමණයි. මොකද දිවයිනේ කොහේ හිටියත් උසස් පෙළ ජපන් භාෂාව විෂය තෝරගත් දරුවෙකුට පුනරීක්ෂණ පන්ති සඳහා සහභාගී වීමට බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔබට Zoom තාක්ෂණය ඔස්සේ මේ පන්තියට සහභාගී වෙන්නට පුළුවන්. ඉතා ක්‍රමානුකූලව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමත් සම්පූර්ණ විෂය නිර්දේශය ක්‍රමානුකූලව ඉගැන්වීමත් සියලුම kanji අකුරු පුහුණු කිරීම සහ අභ්‍යාස කිරීම පරීක්ෂණ කිරීම සියල්ලම අපි එකම පන්තියක් තුලදී සිදු කරනවා. හිමවර ජපන් භාෂා අධ්‍යාපන ආයතනය ගැන ඔබ නොදන්නවා නම් හිමවර ජපන් භාෂා අධ්‍යාපන ආයතනය වසර 20කට ආසන්න කාලයක් පවත්වාගෙන යන අධ්‍යාපන ආයතනයක්. ජපන් රට සමග ඍජු සම්බන්ධතා පවත්වන අධ්‍යාපන ආයතනයක්. ජපන් රටේ උසස් අධ්‍යාපනය සඳහා සිසුන් යොමු කරමින් පවතින අධ්‍යාපන ආයතනයක්. සියලුම ඉගැන්වීම් කටයුතු කරන්නේ මම විසින් පමණයි. මම ඔබේ ආදරණීය ගුරුතුමිය හිමවර විදානගමගේ. ඔබට පුළුවන් හිමවර ජපන් භාෂා අධ්‍යාපන ආයතනය සමග සම්බන්ධ වෙලා ඔබේ අනාගත සිහිනය සැබෑවක්ම කරගන්න සියලු අභියෝග ජය ගන්නට ඔබට සියලු ශක්තිය ලැබේවායි මම අද දවසේ ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට ජයෙන් ජය.